අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ගොඩ දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි අපි ආවේ. අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ අපේ අනුරාධපුර ට්‍රිප් එකේ මිහින්තලේ වන්දනා කරන්න ගිය වීඩියෝස් ටික. දැන් ඉතින් අපි ඉන්නේ කලාවැව ඉස්මත්තේ. අපි සකසා ගෙනාපු උදේ ආහාරය මේ ඔයාලට පෙනෙන මහා සයුරවන් කලාවැව් ඉස්මත්තේ ඉඳන් තමයි අපි ආහාරයට ගත්තේ. කලා බදුළු වැව් යුගයේ ප්‍රධානතම වැව මේ වැව වන අතර තිසා වැවට ජලය ගෙනෙන යෝධ ඇල මාර්ගය ආරම්භ වෙන්නේ මේ කලාවැවෙන්. කලාවැව් ඉස්මත්තේ සුන්දරත්වයන් විඳගෙනම ඉතින් ඔන්න අපි ආවේ මිහින්තලේ පූජා භූමියට. ඉතින් අපි අද දවසම මිහින්තලේ පූජා භූමිය ආශ්‍රිතව තියෙන නටබුන් සියල්ලම වාගේ බලන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි මුලින්ම යන්න කල්පනා කළේ නාග පොකුණ බලන්න. මිහින්තලේ කඳු මුදුනේ මහසෑයට පහළින් නැති ගල් පර්වතයේ පහළට වන්නට තමයි අපි මේ බලන්න යන නාග පොකුණ පිහිටලා තියෙන්නේ. කටු පඳුරු ගල් කොළුණු මැදින් පිහිටා තිබෙන මේ වැලි පාර දිගේ තමයි නාග පොකුණට යන මාර්ගය වැටී තිබෙන්නේ. මේ පඩිපෙළ දිගේ තවත් කුඩා කන්දකට තමයි අපි මේ හෙමින් ගමන් කරන්නේ. අපහසු දුෂ්කර ගමනකින් පස්සේ අපි මේ ළඟා වීමේ ඒ නාග පොකුණ බලන්න. මේ නාග පොකුණ ස්වාභාවිකවම සෑදුණු පොකුණක්. ඒ විදිහට තමයි අපි සියලු දෙනා සලකන්නේ. මේ නාග පොකුණ ස්වාභාවික ජල මූලාශ්‍රයකින් පෝෂණය වන බවත් පොත්පත්වල සඳහන් වනවා. වර්ෂා කාලයේදී වැඩි ජලයෙන් පිරී ගියත් ස්වාභාවික ජල උල්පත් මගින්ද මේ පොකුණට ජලය සැපයනවා. මහාවංශයේ මිහිඳු හිමියන් සම්බන්ධයෙන් ඇති පරිච්ඡේදවල නාග චත්තුක නම් විලක් තිබුණු බව සඳහන් වනවා. ඒ විල මේ නාග පොකුණ ලෙස අසුකාලීනව විශ්වාස කරන බව පොත්පත්වලදී අපට දැක බලා ගන්නට පුළුවන්. නාග පොකුණ අසල පෙනෙන අහස උසට දිව යන මේ විශ්මිත මහා සෑය තමයි රුවන්වැලි මහා සෑය. ඔය ඈතින් පේන්න තියෙන්නේ අනුරාධපුර පූජා නගරය. නාග පොකුණ බලල ඉවර වෙලා අපි ආයෙත් මිහින්තලේ විහාර භූමියට යන ගමන් තමයි මේ ඉන්නේ. මිහින්තලේ විහාර භූමියට ඇතුළු වුණ ගමන්ම අපිට දැක ගන්නට තියෙන්නේ ගල් කණු වලින් වට වී තිබෙන කුඩා චෛත්‍යය. අර ඈතින් පේන්න තියෙන්නේ මිහින්තලේ ගල. ඉතින් නාග පොකුණ නරඹලා ආපු අපේ මේ දැන් සෝදානම් වෙන්නේ මිහිඳු හිමියන්ගේ පිය සටහන් තැබෝ ඒ පූජනීය මිහින්තලේ ගල මුදුනට නගින්නට. අපි ඇවිත් ඉන්නේ ඉර මුදුන් වෙච්ච වෙලාවේ. මේ ගල් පර්වතයේ රත් වීගෙන ඇවිත් තියෙන වෙලාවෙම තමයි ගල මුදුනට අපිට යන්න සිද්ධ වුණේ. ඉතින් මේ මිහින්තලේ ගැන කිව්වොත් ලොකු කුඩා කවුරුත් දන්න ප්‍රසිද්ධ ඓතිහාසික ස්ථානයක් තමයි මේ මිහින්තලය. ඉතිහාසය ගැන පොඩි විස්තරයක් කියන්න. ඉන්දියාවේ විසූ අශෝක රජු තමන්ගේ රාජ්‍ය විශාල කිරීමට යාමේදී මිනිස්සුන්ට සිද්ධ වූ විපත් ගැන කලකිරේ යුද්ධ කටයුතු අතහැර බුද්ධ ධර්මය කෙරෙහි යොමු වෙලා තියෙනවා. ඉතින් මේ අශෝක අධිරාජ්‍යයා එකල සිංහලයේ පාලකයා වූ තිස්ස රජු සමග විශේෂ සම්බන්ධතා පවත්වා තිබෙනවා. බුදුදහම අනුගමනය කළ අශෝක රජතුමා තම හිතවතා වූ සිංහලයේ තිස්ස රජුද බුදුදහමට නැඹුරු කිරීමට ඔහුගේ පුත් වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පස්වනක් පිරිස ක්‍රිස්තුපූර්ව 247 පොසොන් මස පුරපසළොස්වක පොහොය දිනේ ලංකාවට එවා තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේට මුවදඩයමේ ගිය රජතුමා හමු වෙලා තියෙන්නේ මේ මිහින්තලේ භූමියේදී. මේ අපි ඇවිත් ඉන්න ගල මුදුනට මිහිඳු මහරහතන් වහන්සේ එර්දීයෙන් වැඩම කළා කියලා ඉතිහාසයේ පොත්පත්වල සඳහන් වනවා. අම්බස්තලය නමින් අතීතයේ හැඳින් වූ මිහින්තලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ආසන්නයේ අඩි 1000ක් පමණ උසින් යුත් ශේෂ කන්දක්.
මේ පූජා භූමිය වඩාත් ප්‍රචලිත වන්නේ ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පොහෝ දින මුවදඩයමේ කිය දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට බුදුදහම් දේශනා කළ ස්ථානය විදිහටයි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් මුවදඩයමේ ගිය තිස්ස රජුගේ බුද්ධිය පරීක්ෂා කොට ඔහුට පළමුවන ධර්ම දේශනය වූ චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරලා තියෙන්නේ මිහින්තලේ ගලමුදුනේ සිට කියලා විශ්වාස කරනවා. සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භ වූ ස්ථානය ලෙස මිහින්තලය නම් කරන්නට පුළුවන්. බුදුදහම වැළඳගත් තිස්ස රජු දේවානම් පිය යන නාමය ඔහුගේ නමේ මුලට එකතු කරගෙන දෙවියන්ට ප්‍රිය වූ හෙවත් දේවානම් පියතිස්ස යන නාමය භාවිතා කොට තිබෙනවා. දේවානම් පියතිස්ස රජු විසින් මිහින්තලය භූමිය තුළ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු අනෙක් භික්ෂූන් වහන්සේලාට වැඩවාසය කිරීමට ලෙන් කුටි 68ක් ආරාම චෛත්‍ය පොකුණු දන්හල් ආරෝග්‍යශාලා වගේම මිහින්තලය නැගීමට පියගැට පෙළක්ද සාදා තිබෙනවා. මිහින්තලා පූජා භූමියේ පහළට තිබෙන මේ චෛත්‍ය අම්බස්තල දාගැබ ලෙස හඳුන්වන්නට පුළුවන්. මහා ධාටිය මහා නාග රජතුමා විසින් මේ සෑය ඉදිකර තිබෙන බව සැලකෙනවා. බුදුරජාණන් වහන්සේ ඌර්ණ රෝමධාතුව නිදන් කොට ඉදිකර තිබෙන මේ දාගැබේ කනිට්ට තිස්ස රජු විසින් චේතියගරයක් හෙවත් වටදාගයක් ඉදිකර තිබෙනවා. මිහිඳු හිමි දේවානම් පියතිස්ස රජුගෙන් විමසූ අඹ පැනයට අයත් අඹගස තිබූ ස්ථානයද මේ ස්ථානය බවට විශ්වාස කෙරෙනවා. මේ ඔයාල දකින බුද්ධ ප්‍රතිමා වහන්සේද මිහින්තලා පුදබිමේ තවත් එක් කොටසක දකින්නට ලැබෙන දසුනක්. මේ බුදු පිළිමය ළඟට එන්නත් පඩිපෙළක් හදලා තියෙනවා. මේ පූජා භූමිය තුල පැරණි රෝහල් නටබුන්, පැරණි ස්තූප, ගල්ලෙන්, ගල් ගුහා වගේම පොකුණු කිහිපයකුත් දකින්නට තිබෙනවා. අතීතයේ මිහිඳු මහරහතන් වහන්සේගේ පටන් භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මෙහි වැඩ වාසය කර තිබෙනවා. ඉතින් ඒ නිසාම මේ ප්‍රදේශය ආශ්‍රිතව අතීත නිර්මාණ රාශියක් දැක බලා ගන්නට පුළුවන්. දැන් අපි මේ ඇවිත් ඉන්නේ මේ පූජා භූමියේම තවත් එක් කන්දක ඉදිකර තිබෙන මහා චෛත්‍ය දෙක වැඳ පුදා ගන්නට. මේ විශාලතම චෛත්‍ය මහා චෛත්‍ය කියන නමින්ද හඳුන්වනවා. විස්කම්භය අඩි 136ක් හා උස අඩි 153ක් පමණට මේ දාගැබ ඉදිකර තිබෙන්නේ මහා ධාටිය මහා නාග රජතුමා විසින්. මහා චෛත්‍ය හෙවත් මිහින්තලා මහා සෑය අසලින්ම තිබෙන අනික් චෛත්‍ය තමයි මිහිඳු සෑය. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේ කොටසක් නිදන් කරලා තමයි මේ චෛත්‍ය හදලා තියෙන්නේ. දේවානම් පියතිස්ස රජුගේ බාල සොහොයුරු වන උත්තිය රජු විසින් මේ මිහිඳු සෑය ඉදිකර තිබෙන බව මූලාශ්‍රවල සඳහන් වනවා. ඉතින් අපි දැන් ඇවිත් ඉන්නේ තවත් වටිනාකමින් වැඩි ස්ථානයක් නරඹන්න. ඒ තමයි මිහිඳු ලෙන. අම්බස්තල දාගැබ හෙවත් සේල චෛත්‍ය ළඟින් නැගෙනහිර බෑවුම ඔස්සේ පහළට ආවහම තමයි මේ ලෙන අපිට හම්බ වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ විවේකීව කාලය ගත කරපු ස්ථානය ලෙස මේ ස්ථානය සඳහන් වෙනවා. මිහින්තලේ සියලු ලෙන් අතරින් වඩාත් පූජනීය ලෙන ලෙස පිළිගැනෙන්නේ මේ ඔයාලා දකින මිහිඳු ලෙන.
මිහිඳු ගුහාව අභ්‍යන්තරයේ ගලේම කොටා ඔපමට්ටම් කළ ඉතා සිනිදු ඇතිරිල්ලක් බඳු ආසනයක් තිබෙනවා. එය ස්වභාවයෙන්ම නිර්මාණය වී තිබෙන බවට විශ්වාස කරන්නට පුළුවන්. මිහින්තලා පූජා භූමිය තුල තිබෙන ප්‍රධානතම ස්ථානයක් වන දානශාලාව තමයි මේ ඔබ දකින්නේ. දානශාලාවේ නැගෙනහිර පැත්තට වන්නට පැන්, කැඳ, බත් ආදිය ගබඩා කරන්නට සෑදූ විශාල ඔරුවක් දකින්නට පුළුවන්. මේ ඔයාලා දකින්නේ ඒ විශාල වූ ඔරුව. දානශාලාව නරබලා ඉවර වෙලා අපි ආවේ ධාතු මන්දිරය හා මිහින්තලා පවුරු ලිපි එහෙමත් නැත්නම් පුවරු ලිපි බලන්න. චතුරස්‍රාකාරව ඉදිකර තිබෙන මේ ගොඩනැගිල්ල අතීතයේ ධාතු මන්දිරයක් ලෙස භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා. ගොඩනැගිල්ල ඉහළ මාලය හා පහත මාලය ලෙස තිබෙන්නට ඇති බව සැක කෙරෙනවා. එයින් පහත මාලය පිළිමගයක් වශයෙන් සකස් වන්නට ඇතැයි සිතන්නට පුළුවන්. ධාතු මන්දිරය ඇතුළු වන ප්‍රධාන දොරටුව දෙපස හතරවන මිහිඳු රජු කාලයේ කරවන ලද මිහින්තලා පුවරු ලිපි දෙක පිහිටා තිබෙනවා. දිගින් හා පළලින් එක සමාන මේ පුවරු ලිපි දෙකේ මිහින්තලයේ ඉතිහාසය පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි කරනවා. අපිට මිහින්තලේ වන්දනා කරලා එන ගමන් තමයි අට සැටලෙන් දකින්නට ලැබුණේ. හැබැයි ඒ ස්ථානයට අපිට යන්නට නම් හැකි වුණේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට දේවානම්පියතිස්ස රජු විසින් පූජා කරපු ලෙන් 68 පසු කාලීනව අට සැට ලෙන් ලෙස හඳුන්වා තිබෙනවා. අපි දැන් මේ යන්නේ මිහින්තලා පුදබිමේ තියෙන තවත් සුවිශේෂී පොකුණක් බලන්න. ඒ තමයි කළුදිය පොකුණ. මිහින්තලය පූජා භූමිය පසු කරලා එකක් ඉදිරියට ආවහම කැලෑවක් මැදින් වැටේ තියෙන අඩිපාරක් හම්බ වෙනවා. කළුදිය පොකුණට යන්න තියෙන්නේ මෙන්න මේ අඩිපාරේ. කළුදිය පොකුණ ආසන්නයේ ගල්ලෙන් දානශාලා, භාවනා මධ්‍යස්ථාන, දාගැබ්, පිරිවෙන් එවැගේම ස්නානාගාර ආදී එදකිරීම් රැසක් තිබුණු බවට සාක්ෂි හමුවනවා. ඒ බව තහවුරු කරගන්න පුළුවන් මේ ස්ථානයේ දැනට ඉතිරි වී තිබෙන නටබුන් වලින්. නිසසල පරිසරයක ඇති මේ පොකුණ දිකින් අඩි 200ක් පමණ හා පළලින් අඩි 70ක් පමණ වනවා. මේ පොකුණට කළුදිය පොකුණ යන්න නම ලැබිලා තියෙන්නේ පොකුණ අවට ගස්වැල්වල ඡායාව දියෙහි පතිත වෙලා වතුර අඳුරු පැහැති ස්වභාවයක් ගෙන තිබෙන නිසා. එහෙම කියලා තමයි ජනතාව විශ්වාස කරන්නේ. හතරවන කාශ්‍යප රජතුමා විසින් භාවනායෝගීව වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිකර තිබෙන ආරණ්‍ය සේනාසනයක් වන මේ ගහකොලින් වට වූ නිස්කලංක භූමියේ මේ කළුදිය පොකුණ ඉතාම වැදගත් ස්ථානයක් ලෙස සලකන්නට පුළුවන්. භික්ෂූන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සපුරා ගැනීමට තමයි මේ කළුදිය පොකුණ ඉදිකර තිබෙන්නේ. කළුදිය පොකුණ ආශ්‍රිත භූමිය පුරාම තිබෙන්නේ පුරාවිද්‍යා නටබුන්. ඉතින් ඒ හැම එකක්ම සියසින් දැක බලා ගැනීමට නම් ඔබට මේ භූමියට එන්නම වෙනවා. මිහින්තලය හෙවත් මෙස්සක පව්ව නමින් හඳුන්වන තඳු පර්වතය ආශ්‍රිත පෙදෙස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා සිය ගණනකට සෙවන සැලසූ අතර උන්වහන්සේලාගේ
පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් පුණ්‍ය භූමිය වන්දනා කර ගැනීමට ඔබත් බැති සිතින් පැමිණෙන්න කියලා අපේත් බොහොම ආදරයෙන් ඒ වගේම ගෞරවයෙන් ඔබට ආරාධනා කර සිටිනවා. කළුදිය පොකුණ නරබල ඉවර වෙලා අපේ මිහින්තලය පූජා භූමියේ අවසාන නැරඹුම් ස්ථානය වන කටුසෑය බලන්න තමයි දැන් ඇවිත් ඉන්නේ. 4 වන මිහිඳු රජතුමාගේ මිහින්තලා පුවරුලිපියේ හඳුන්වා තිබෙන කටුසෑය මෙය බවට හඳුනාගෙන තිබෙනවා. ජනප්‍රවාදවලට අනුව මිහින්තලේ ගොඩනැගිලි තැනීම වෙහෙර විහාර තැනීමට භාවිතා කළ ආයුධ හා අනිකුත් උපකරණ තැන්පත් කර තමයි මේ සෑය ඉදිකර තිබෙන්නේ. වේදිකාවක් මත ඉදිකර තිබෙන මේ චෛත්‍ය පේසා වලලු වලින්ද සමන්විත වනවා. මුරගල්, කොරවක්ගල්, සඳකඩ පහන හා පියගැට පෙළකින්ද මේ සෑය සමන්විත වනවා. මේ ස්ථානයේ හාස්කම් ඇතැයි විශ්වාස කරන සමහර බැතිමතු කටුසෑයට බාරහාරද සිදු කරනවා. ඉතින් මිහින්තලාවේ විශ්මිත හෙළ නිමැවුම් රාශියක් නරඹලා ඉවර වෙලා අපේ වීඩියෝ එක අවසන් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. Health and Lifestyle with 3 Boys අපේ YouTube channel එක subscribe කරන්න, අපේ videos share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එහෙනම් අපි ගිහින් එන්න.